4. Each underlined word in the following text is incorrect. ළමයි underline කරලා තියෙන්නේ මොකක්ද එහෙනම්? Word. Write the correct what ළමයි? Word. මගේ ළමයි word to word නේ දාන්න තියෙන්නේ. එහෙනම් මේක මොන සම්බන්ධ පාඩමක්ද එහෙනම් මේක? Word what? Classes Word class. සම්බන්ධයි. ඔයාලට මතකද මේ වගේ question එකක් කරද්දී මම ඔයාලට කියලා දීලා තියෙනවා මොකද්ද මේ පාඩමට කියන්නේ? මේක ළමයි අනිවාර්යෙන් ඔයාලා දන්නවා. මං කිය වගේ word class පාඩමක්නේ. ඒ කියන්නේ මෙතන දැන් මේක අන්ඩර්ලයින් කරලා තියෙන හින්දා අපි දන්නවා මෙතෙන්ට ළමයි මේ වැරද්ද තියෙන්නේ කොතනද? contains කියන verb එකේ. තේරෙනවද මම මේ ඔව් කිව්වේ සර්. ඔයාලට? ඔව් සර්. පැහැදිලිනේ. සමහර ඒවා තියෙනවා ඉස්සරලාම ළමයි වැරද්ද මොකද කරන්නේ error එක හොයා ගන්න ඕන. අපි ඒක හොයාගන්න අන්ඩර්ලයින් ඕනේ. කරන්න ඕන. පස්සේ එක හදලා ලියන්නත් ඕන. දැන් මේක ඔව් එහෙම සර්. දෙයක් කරලා නැහැ ළමයි. මේක අපිට ගොඩක් සපෝට් කරලා තියෙනවා. බේන් වැරදි වචන කියලා බන්දේසික තියලා වට ළමයි පෙන්නලා තියෙනවා. ඉර. බන්දේසිකම යටින් ගහලා තියෙන මොකද්ද? ඉර. ඉර. තේරෙනවද ඔයාලට ඒක ළමයි? ඕකේද? තේරෙනවා. ඔව් හරි. සර්. දැන් වැරද්ද හොයාගන්නේ කොහොමද? ඔයාට මම කියලා දීලා තියෙනවා ළමයි error එක වෙලා තියෙන verb එකේ නම් ළමයි උත්තරෙට එන්නත් ඕන ඒ අදාළ මොකද්ද? word class එකේම එකක්. වර්ඩ් ක්ලාස් එකේම verb ආන්සර්. එකක් නම් verb එකක්. noun එකක් නම් එකක් noun. නාම. adjective එකක් නම් what? ඇඩ්ජෙක්ටිව්. adjective එකක්. ඒ word එකෙමයි create වෙන්නේ එතකොට. ඔව් සර්. හරි. right. දැන් බලනවා newspapers contains news ප්ලූරල් ළමයි සබ්ජෙක්ට් එකක් සර්. කියලා. right. මෙතන subject එක තියෙනවනේ ළමයි. subject එක newspapers කියලා ගත්තාම singularද pluralද? ප්ලූරල්. plural. ළමයි singular verb එකක් එන්න පුළුවන්ද එතකොට? බෑනේ. නෝ සර්. එහෙනම් ප්ලූරල් s එක වර්ඩ්. අයින් කරලා just the word මොකක් වෙන්න ඕනද එහෙනම්? කන්ටෙන්ට්. contain කියලා ලියන්න ඕන. verb to verb එකේ. right. information, entertainment and advertising. දැන් මේකේ ළමයි සාමාන්‍යයෙන් අපි කරන්නේ word to word නේ. මේක ඊට වඩා තව පොඩි පොඩි වෙනස්කම් කීපයකුත් තියෙනවා. මේකේ මොකද්ද වැරද්ද? සරල දේවල්. අපි high end දේවල්නේ අල්ලගන්නේ papers වල. සරල එකක් ආවම ටිකක් හිතන්න එනවානේ. මේ බලන්න. sentences start වෙලා තියෙන මොන වගේද ළමයි? capital capitals වලින්. හිතුවේ නෑනේ. informativeද එමායා? ඔව් සර්. informed එක්කෝ. information informantද එක්කෝ. ආ දැන් හිතන්න ඔහොම හිතුවේ නැත්නම් ඔයාලා ඇත්ත කියන්න ඕන. හිතුවා සර්. හිතුවා සර්. informative වෙන්න ඇති මේක. right නෑ වෙන්න ඔව් බෑ. සර්. informant අපේ ඕක සර් සර් එහෙම මම ඔක්කොම උත්තර වලට උත්තර දීලා තමයි අන්තිමටම කරේ මම දැක්කේ නේ. එතකම් මෙතනින් සරලම උත්තරේ නේද? ඔව් සර්. මං ඒකයි ඔව් කියන්නේ සර්. හැම වෙලේම මොකද්ද? අපි ටිකක් හැම වෙලේම එන්ගේජ් වෙන ලොකු දේවල් එක්කනේ. සරල දෙයක් ආවම මොකද වෙන්නේ? හිතනවා. ඒක හිතනවා මාර විදිහට. මූලිකම රූල් එක වාක්‍යයක් තියෙන්නේ මොනවද ළමයි? ට්‍රස්ලේට් එක කැපිටල් ඉන්සින් පටන් ගන්න. මොකද ළමයි එන්න ඕන? which one? information. ඉන්ෆෝමේෂන්. information. හැබැයි සර් ඉඩ තේරෙනවද? මදි නේද මොකද කියන්නේ? ඊටමදී ඒ කියන්නේ මේ එයා හිතුවත් දන්නේ අපේ අකුරු කුඹි කකුල් වගේ කියලා නේද? ඔව් සර්. right information. okay ළමයි. ඒක හදාගන්න. ඒක ලියපු කට තුසන්න බලන්න. ලියපු කට්ටෙත් ඇති අනිවාර්යෙන්. නැති වෙන දෙයක් නෑ. I know. very good. They are most often publishing daily or weekly. ළමයි publishing කරන කෙනෙක් ඉන්නවද? be verb එක නෝ දාලා. සර්. මේ they කියන්නේ මොනවද එහෙනම්? they කියන්නේ එයාලානේ. not එයාලා. talking about what? නිව්ස්පේපර්ස්. එහෙනම් ඒ pronoun එකනේ. එහෙනම් ඔව් ආදාළ සර්. කෙනෙක් නැත්තම් අපි ලියන්නේ මොන වාක්‍යයට ආවලින්ද? Passive. passive. එහෙනම් publish එක මොකක් වෙන්න ඕනද? published Public. publish නෙමෙයි බා. නෝ සර්. published. past participle. past participle. They also express opinion about social and politics. අපේ යාළුවා ඉන්නවා. කවුද මෙතන? and this කොහමද? හොඳින් ඉන්නව නේද? adjective එක. ඔව් ඊට කලින් social කියද්දි al කියන්නේ මොනවද? adjective එකක්. adjective ඊට පස්සේ එකක් දෙනා මොකද වෙන්නේ ළමයි? adjective එකක්. එකක් එන්න ඕනේ. s එක කපලා දාලා politic එකේ ළමයි කොහොමද එන්නේ නම්? what? political political. political. political.
අර හයියෙන් දේවල් second paper එකේ adjective suffixes නේ ඒවා ඕකේ. අර සරලව වාක්‍යයක් පටන් ගන්න තියෙන මායා කැපිටල් එක දාගන්න හිතන්න. බෑ. සර් මේ ඕකේ මේ දැන් noun එකට කලින් refer වෙන්න ඕන adjective එකක් නේද එහෙමත් උත්තරේ ගන්න පුළුවන් නේද? කොතනද? problems එකටද? ඔව් සර්. එහෙම විතර දාන්නත් පුළුවන්. ඉතින් මෙතන කෙලින්ම මේ noun එක කියලා adjective ඔව් කියලා සර් තියෙනවා එතන නම් word class. same. ඒකත් හරි ඔය එකත් හරි. They are reflect public opinion as well. They arouse our conscience on important matters. මෙතන හිරවනවානේ චුට්ටක්. හිර වෙන්නේ theory ඕකේ නා. මම ඔයාලට කියලා දීලා තියෙනවා words අදාළ කරගන්න එපා. එපා. එන word එක අපිට කියන්න බෑ. බලමු මේක කවුද ගත්තේ කියලා. ඔයාලට තේරෙනවද ඔක්කොටම කලින් our කියන්නේ මොකද්ද කියලා? Possessive adjective එක. possessive adjective එකක්. අදාළ පාඩම determinants නේ. ඊට පස්සේ refer මොකක්ද එන? adjective එකද noun? conscience noun එක. O to s කියලා දාලා තියෙන adjective එකටද noun එකටද? Adjective. adjective එකක්. adjective එකක් දැන් මොකක් බවට පත් කරන්න ඕනද මගේ ළමයි? Noun එක. ඒක තේරෙනවද ඔයාලට? තේරෙනවා. මම example එකක් විදිහට ගන්නවා kind කියන මොකද්ද? adjective එක. noun එක මොකද්ද? kindness. kindness. මං ගන්නවා sad එක adjective එකක් නේ. noun එක sadness. sadness. conscious තියෙනවා conscience. adjective එකක්. conscious what ළමයි? ness. මොකක්ද දෙන්න ළමයි එහෙනම්? conscience. sir conscious. conscience කියන්නේ aware නේද? ඔව් අන්න right. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මෙහෙම ගන්නවා අපි. consider කරනවා කියන සාමාන්‍ය සලකා බලනවා කියන තේරුමනේ. conscious කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැනුවත්කමක් දැනුවත් වීමේ කියන එකක්. consciousness කියලා කියන්නේ being aware of. ඒ කියන්නේ මොකද්ද? දැනුවත් වීම නැත්තම් දැනුවත් වෙනවා කියන තමයි සාමාන්‍යයෙන් උතන තියෙන්නේ. දැනුවත් වෙනවා සාමාන්‍ය යම් දෙයක් පිළිබඳව තියෙන alertness එක alert එකක් කියලා කියන්නේ අපි. යම් දෙයක් පිළිබඳව දැනුවත් භාවයක් ලබා ගන්නවා. arouse කියන්නේ මොකද්ද? arouse කියන්නේ verb එකක්. they arouse our consciousness. arouse කියන ළමයි මොකක් කරනවද? අවදි කරනවා අපේ consciousness. ඒ කියන්නේ මොකද්ද ළමයි? අපේ සාමාන්‍යයෙන් ළමයි සැලකිල්ල කියන තේරුම දැනුවත් භාවය කියන තේරුමේ පිළිබඳ මොකද කරන්නේ? වැදගත් කරුණු පිළිබඳ අවදි කරනවා කියන තේරුමක් නේද? අපේ සැලකිල්ල කියන තේරුම අතුන් බන් හරියයි. සරල තර්කයක් තිබ්බේ මේක ඇතුලේ. ඉන්නවා. very good. තේරෙනවද ළමයි හැමෝටම? සමහර වෙලාවට අර note එක නැත්තේ මේ ENCA එනවා මේක. ආව්. දැන් අනිත් එක මේක සම්පූර්ණයෙන් word class වෙනස් වුණානේ. හැබැයි මේමයි. adjective එක මොකක් බවටද පත් උනේ? noun එකක් බවට පත් වුණා. දැන් අර වගේ දැන් capital I එහෙම සාමාන්‍යයෙන් අපි මේ වගේ කරලම නෑනේ බං. අන් එකක මේක අර word class එකේම තමයි word class සම්බන්ධයෙන් තියෙන්නේ. මෙතන පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා එතකොට. මේක අදාළත් එක්ක මේක කොහොමත් සරල දෙයක්. ඒකට හේතුව තමයි ගන්නේ word එකෙන් නෙමෙයි කොතනින්ද? our කියන එකේ. මෙතනින් තමයි ගත්තේ. ඔයාලා මෙතනින්ද උත්තරේ ගත්තේ? ඔව් සර් possessive adjective එකක් ඉන්න noun එකක්. සරල දෙයක්. බලන්න හිතලා තියෙන ප්‍රශ්නේ කොච්චර ක්‍රියේටිව්ද කියලා. ඔව් සර්. නේද? දැන් අනිවාර්යෙන් දන්නවා මේ word එක දන්නේ නැතුණාට OUS කියලා කියන්නේ මොකක්ද? adjective එකක්. හැබැයි ආව එකට පස්සේ adjective එකක් භාවිතා කරන්න බෑ එතකොට. අනිවාර්යයෙන් මොකක්ද දෙන්න ඕනේ නා? noun එක. ඒකට දානවා ne double s කියන suffixes. which suffixes are they? They are noun suffixes. Very එමයි. And teach citizens about their rights and responsibilities. ආයෙත් අපි යාළුවෝ ඉන්නවා. hello. ඊට කලින් noun එක ළමයි. මොකක්ද? plural. ඊට පස්සේ noun එකක් වෙන මොකද වෙන්න ඕන? plural වෙන්න ඕන. වැඩේ කියන්නේ ty කියන්නේ singular noun. suffixes ty කියන්නේ responsibilities responsibility quantity ළමයි එක plural කරගන්න y වලට කලින් අකර සරයක් නෙමෙයි y අයින් කරා අගට දැම්මා මොනවද ළමයි responsibilities
ඔක්කොම හරි අත උස්සන්න බෑ. very good. සුපිරි.